වාද්දුව පහු කරගෙන කළුතර පැත්තට යනකොට වාඩිය මංකඩ හම්බ වෙනවා. ඒ වාඩිය මංකඩ හන්දියෙන් වමට හැරලා යනකොට දෙල්දුව හම්බ වෙනවා. ඒ දෙල්දුව තියෙනවා පිරිවෙනක්. ඒ පිරිවෙන ටිකක් විශේෂයි. කතාව පටන් ගන්න එතනින්. මේ වාද්දුව දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරය. මේ විහාරස්ථානයේ පිහිටා තිබෙනවා සිරිසුමන මූලික පිරිවෙන. අමතක වුණානේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ මිනුෂි සහ නවෝදය මූලිකත්වයේ අරගෙන දෙවන වරටත් සංවිධානය කළ සාංගික දහවල් දානයට සහ සම්බන්ධ වෙන්න. බලන්නකෝ මේ දානයට වැඩලා සිටින ස්වාමින් වහන්සේලා දිහා. පොඩි හාමුදුරුවෝ පුංචිම කාලේ තනියම හිතිලද මහන උනේ. ඉතින් මේ පුංචි සාමණේර හිමියන් සියලු දෙනා පූජ්‍ය කිතලගම නන්දසාර හිමියන් යටතේ බෞද්ධ අධ්‍යාපනය ලබමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සසුන්ගත වෙලා සසරෙන් එතර වෙන මාර්ගයේ සොයමින් ඉන්නේ. පොඩි හාමුදුරුවෝ පුංචිම කාලේ තනියම හිතිලද මහන උනේ. ඒ කොහොමත් තාමත් මේ සිවුරට යටින් ඉන්නේ තාමත් පුංචි හිත ඇති පුංචි දරුවන්. මාවියේ කිරි සුවඳ ගී නැති ළමාවේදී කසාවතක් හැඳ. ඉතින් මේ ටික බලන් ඉන්න ඔයාලා හැමෝටම පුළුවන් වාදුව දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරයට ඇවිල්ලා මේ පුංචි සාමණේර හිමියන්ට ඔබට හැකි පමණින් උදව් වෙන්න. තෙරුවන් සරණයි.